විශාලතම ධාතුන් වහන්සේලා 7 නමින් 4 නමක් මේ රටේ වැඩ ඉන්නවා. නමුත් අපි වටිනාකම් දන්නේ ශ්‍රද්ධාව නැති නිසාද? හේතුව මොකක්ද කියලා තේරෙන්නේ. රාජ්‍ය අනුග්‍රහය පවා වාම දළදා වහන්සේට ලැබුණා මිසක් අනිත් අති උතුම් මේ පූජා වස්තුන්ට ඒ තරම් ගෞරවයක් තියෙන බව පේන්නේ නැහැ. අනුරාධපුරයේ ගැන හිතන්න. තූපාරාම සෑය ගාවට කීයෙන් කී දෙනාද යන්නේ? කීයෙන් කී දෙනාද වඳින්නේ? කීයෙන් කී දෙනාද මහ පූජාවල් කරන්නේ? අවබෝධය නැති නිසාද? ලංකාව ඇතුලේ මුලින්ම යමක මහා ප්‍රාතිහාර්ය දක්වපු ස්ථානයේ මෙතනයි. සුවිශේෂී වූ විශාලතම සර්වඥ ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්න තැන මෙතනයි. දැකලා සතුටු වෙලා වැඳ පුදා ගන්න කොච්චර වටිනවද? ඒත් අපි යනවා බොහොම අඩුයි. වටිනාකමේ ප්‍රසිද්ධියත් බොහොම අඩුයි. ඒක නිසා භාග්‍යතුන් වහන්සේ අපි වෙනුවෙන් කොච්චර දේවල් කළාද? ඒකට යුක්ති සහගත සාධාරණයක් අපින් ඉෂ්ට වෙන්නේ නැහැ. අපිට මේ වස්තුන් වටින්නේ නැහැ වාගේ. මම හිතන්නේ වටිනාකම දන්නේ නැහැ. වටිනාකම කියලා දීලා නැහැ. මේ රට මොන වාගේ ශ්‍රේෂ්ඨ රටක්ද කියන හැඟීම ඔවුන්ගේ සිත් සතන් තුළ තැම්පත් කළේ නැහැ. ඒක නිසා දවසින් දවස අපායෙන් මිදෙන්න කටයුතු කරගන්න තියෙන තැන් ඒ පිළිබඳව අවබෝධයක් නැති නිසා, දන්නේ නැති නිසා දවසින් දවස ලක්ෂ ගණන් කෝටි ගණන් නිරයට යන්න පාර හදා ගන්නවා. නමුත් මේ තරම් සම්පත් අපිට ලැබිලා තියෙනකොට අපි නිරයට යා යුතුද? නිරයට යන්න කටයුතු කළ යුතුද? මේ තියෙන සුගතියේ මඟ. එක සැඬල් කාන්තාවක් මරණයෙන් පස්සේ නිරයේ උපදින බව දැනගත්ත බුදුරජාණන් වහන්සේ ඇයට අනුකම්පා කරලා පෙරමගට වැඩියා. පිණ්ඩපාතේ වඩින ගම. ඇය එන මාර්ගයේ භාග්‍යතුන් වහන්සේ පෙරට වඩිනවා. ඒ වඩින්නේ පිණ්ඩපාතෙට. නමුත් දන්නවා ඇය මේ පාරෙන් එනවා. මාව දැකලා වන්දනා කරනවා. ඒ වන්දනාව අපා ගමන වහලා සුගතියට පාර හදනවා. ඉතින් ඇයට ඒ පිහිට වුණා භාග්‍යතුන් වහන්සේ. මිත්‍යා දෘෂ්ටික මට්ට කුණ්ඩලීට ඒ භාග්‍ය ලබලා දුන්න බුදුරජාණන් වහන්සේ. මේ වගේ තව කී දෙනෙකුට එහෙම පිහිට වුණාද? ඉතින් එහෙමනම් අදත් සදහ සිත පෙරටු කරගෙන මේ සෑයක් ළඟට ගමන් කරලා ශ්‍රද්ධාවෙන් වන්දනාදී කටයුතු සිද්ධ කරනවා නම් මොන තරම් මහත්ඵල මහානිසංසදායක කුසල් තමන්ගේ ජීවිතයට ලබා ගන්න පුළුවන්ද? ලැබිච්ච සම්මා දිට්ඨික මනුස්ස ජීවිතයට කොයිතරම් සාධාරණයක් කරගන්න අවස්ථාව මේ රට ඇතුලේ තියෙනවද? නමුත් වැඩි දෙනෙක් දුගතියට මිසක් සුගතියට යන්නේ නැහැ. අවස්ථාව තිබිලත් ප්‍රයෝජන ගන්නෙ නැහැ. වෙන දුර ඈත රටවල් වල ඉන්න ප්‍රඥාවන්තයෝ මේ කාරණාව දැනගත්තත් ඔවුන්ට නිතර ඇවිල්ලා වැඳ පුදා ගන්න අවස්ථාව නැහැ. සමහර අය ඒ තරම් දුර බැහැර ගෙවාගෙන එනවා මේ ස්ථාන වන්දනා කරලා යන්න. නමුත් රට ඇතුලේ ඉන්න අයට තියෙන වාග්ය කොච්චර අඩුද? එහෙමනම් භාග්‍යතුන් වහන්සේ අතීතයට ගියා කියලා කල්පනා කරන්න එපා කියලා දේශනා කළේ මේ නිසා. තාමත් අපට පිහිට වෙනවා. මේ තරම් ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් අදිෂ්ඨාන කළේ කෘතගුණ සලකන්නේ. කාට කළ ගුණ සලකන්නේද?
මහා කල්ප අසංඛ්‍ය ගණනින් පාරමිතා පුරාගෙන යන සංසාරේ ඒ පාරමිතාව පූර්ණේ කරගන්න උන්වහන්සේට අත දුන්න අය බොහොමයි. පින්නතුනි, නමුත් මේ අවුරුදු 45ක් කාලය තුල ඒ සියලු දෙනාම මනුස්ස ලෝකේ හිටියේ නෑනේ. ඔවුන්ටයි මේ අනුග්‍රහ දක්වන්නේ. එතකොට උන්වහන්සේට බෝධිසත්ව ධර්ම පුරණ කාලේ අපි කළ උපකාර මොනවද? මං හිතන්නේ පින්නතුනි, උන්වහන්සේ රං රිදී මුතු මැණික් ගබඩා, නොඑක් ධාන්‍ය පිරුණු ගබඩා, හතර පැත්තට දොරවල් ඇරලා, දුප්පත් පොසත් ભેදයක් නැහැ. කැමති ඕනෑම කෙනෙකුට ඇතිතරම් මේන් ධනෙ අරගෙන යන්න පුළුවන් කියලා සඳහන් කරාම, ඔබ මම අපි කී දෙනෙක් ගෝනි මලු පුරවගෙන අරන් ඉන්නේ නැද්ද මහබෝසතාණන් වහන්සේ දෙන දාණය? උන්වහන්සේගේ දාණය පිළිගත් ප්‍රතිග්‍රාහකයෝ බවට පත් වෙලා ඒ ධනෙ අපේ ගෙවල් වලට අරන් ගියපු එකයි අපි උන්වහන්සේට කරපු උපකාරය. මං හිතන හැටියට ඒකට ප්‍රත්‍යුපකාර හොඳ ආකාරවම කරලා තියෙන්නේ. අඩු නැතුවම කරලා තියෙන්නේ. ඒ තරම් වාසනාවන්ත රටක, මේ තරම් ශ්‍රේෂ්ඨ රටක, සම්මා දිට්ඨික පෞල් පරිසරයක ඉපදිච්ච අය එයින් ප්‍රයෝජන නොගෙන විවිධාකාර අකුසල් වල යෙදෙමින්, භාග්‍යතුන් වහන්සේට කීකරු පුද්ගලයෙක් නොවෙමින්, භාග්‍යතුන් වහන්සේගේ සරණ ලබන්න සුදුසු කීකරු ශිෂ්‍ය භාවයක් නැතුව අකීකරු ස්වභාවයෙන් කටයුතු කර කර සුගතියට යන්නේ නැති වෙයි පින්නතුනි. ඇඟපත හයිය තියෙන වෙලාව, ගත සිත හයිය තියෙන වෙලාව පින්කම් කරගන්න හොඳම කාලයයි. වයෝවෘද්ධ භාවයට පත් වෙලා මේ පින්කම් කරන්න අනේ මටත් බැරි වුණානේ කියලා අනුන්ගේ පින්කම් දැක දැක දුක හිතෙනවා. පින්කම් ගැන අහනකොට දුක හිතෙනවා. ආන් ඒක නිසා නිරන්තරයෙන් භාග්‍යතුන් වහන්සේට කීකරු බුදුන් සරණ ගියපු ශ්‍රාවක පිරිසක් බවට පත් වෙලා මරණය ඔබ සොයාගෙන එන්න කලින් ඔබේ ජීවිතයේ ධර්මයෙන් පෝෂණය කරන්න. ඔබේ ජීවිතයේ භාග්‍යතුන් වහන්සේගේ මාර්ගයට අරගන්න. භාග්‍යතුන් වහන්සේ පෙන්නපු මාර්ගයෙන් ඔබට සදහටම සතර අපායෙන් මිදෙන්න පුළුවන්. නිවනින් සැනසෙන්න භාග්‍ය උදා කරගන්න පුළුවන්. අදත් භාග්‍යතුන් වහන්සේ ජීවමානයි කියන සංඥාව නිරන්තරයෙන් හිතේ පෙරටු කරගන්න. ශ්‍රද්ධාවෙන් බුද්ධ පූජාව කරන්න.